ආයුබෝවන් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ අපේ සිරුරේ තියෙන ඉතාමත් වැදගත් හෝමෝනයක් ගැන. ඒ තමයි තයිරොක්සින්. අපේ බෙල්ලේ ඉදිරිපස සමනලයකුගේ හැඩයට තියෙන තයිරොයිඩ් ග්‍රන්ථියෙන් තමයි මේ හෝමෝනේ නිපදවන්නේ. ඔබ දන්නවද ඔබේ ශරීරයේ ශක්තිය පාලනය කරන ප්‍රධාන ස්විච් එක මේ හෝමෝනය බව? අද වීඩියෝ එකෙන් අපි බලමු තයිරොක්සින් අපිට වැදගත් වෙන්නේ ඇයි සහ මේ හෝමෝනය අඩු වැඩි වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයන් මොනවද කියලා. තයිරොක්සින් හෝමෝනය අපේ සිරුරට නැතුවම බැරි ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය. අපි ගන්නා ආහාර ශක්තිය බවට පත් කරන වේගය පාලනය කරන්නේ මේ හෝමෝනයයි. හෘද ස්පන්දනය. ඔබේ හදවත ගැහෙන වේගය සහ රුධිර සංසරණය ක්‍රමවත්ව පවත්වා ගැනීමට මෙය උදව් වෙනවා. සිරුරේ උෂ්ණත්වය. සිරුරේ උණුසුම නිසි මට්ටමක තබා ගැනීමට තයිරොක්සින් අවශ්‍යයි. මොළයේ සහ නායු පද්ධතියේ වර්ධනය. විශේෂයෙන් කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනයට මෙය අත්‍යවශ්‍යයි. පටක වර්ධනයට. අස්ථි සහ පේශි වර්ධනයටත් මෙය බලපානවා. තයිරොක්සින් අඩුවීම. හයිපොතයිරොයිඩිසම්. සිරුරට අවශ්‍ය ප්‍රමාණයට තයිරොක්සින් නිපදවන්නේ නැතිනම් ඒ තත්ත්වය අපි හයිපොතයිරොයිඩිසම් කියලා හඳුන්වනවා. මෙහිදී සිරුරේ ක්‍රියාකාරීත්වය අඩපණ වෙනවා. මෙන්න මෙහි රෝග ලක්ෂණ. අධික ලෙස මහන්සි දැනීම සහ නිදිමත ගතිය. ශරීරයේ බර අනවශ්‍ය ලෙස වැඩිවීම. අධික සීතල දැනීම. මලබද්ධය සහ සම වියලීම. මතකය අඩුවීම සහ මානසික අවපීඩනය ડિප්‍රෙෂන්. කාන්තාවන්ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා. තයිරොක්සින් වැඩිවීම. හයිපොතයිරොයිඩිසම්. අනෙක් අතට තයිරොයිඩ් ග්‍රන්ථියෙන් ඕනෑවට වඩා තයිරොක්සින් නිපදවනවා නම් එය හයිපොතයිරොයිඩිසම් ලෙස හඳුන්වනවා. මෙහිදී සිරුරේ ක්‍රියාවලීන් වේගවත් වෙනවා. රෝග ලක්ෂණ වෙන්නේ ශරීරයේ බර වේගයෙන් අඩුවීම. හොඳින් ආහාර ගත්තත්. හෘද ස්පන්දනය වේගවත් වීම සහ අත් වෙවුලීම. අධික ලෙස දාඩි දැමීම සහ රස්නේ දරාගත නොහැකි වීම. නුරුස්නා ගතිය සහ නොසන්සුන් බව. ඇස් ඉදිරියට නෙරායීම සමහර අවස්ථාවලදී. ඔබට මෙවැනි ලක්ෂණ තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වී TSH, T3, T4 යන රුධිර පරීක්ෂණ මගින් මෙය ඉතා පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. අඩුවක් තියෙනවා නම් වෛද්‍යවරුන් දිනපතා ලබාගත යුතු ප්‍රතිවර්ග නියම කරනවා. වැඩිවීමක් තියෙනවා නම් එය පාලනය කිරීමට ඖෂධ හෝ ඇතැම් විට ශල්‍ය කර්ම සිදු කරනවා. මතක තබා ගන්න වෛද්‍ය උපදෙස් මත නිවැරදිව ප්‍රතිකාර ගත්තොත් මේ රෝගීන් සාමාන්‍ය නිරෝගී පුද්ගලයන් වගේම ජීවත් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, තයිරොක්සින් කියන්නේ අපේ ජීවිතය පාලනය කරන කුඩා නමුත් ප්‍රබල හෝමෝනයක්. මේ ගැන දැනුවත් වීම ඔබේ සෞඛ්‍යයට ගොඩක් වැදගත්. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනා නම් ලයික් කරන්න. ඔබේ යාළුවන්ටත් බලන්න ෂෙයාර් කරන්න. මේ වගේ තවත් සෞඛ්‍යමය තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට නිරෝගී දවසක්.